ඉතින් මට ඔයගොල්ලන්ට මෙතෙන්දී කියන්න ඕන දේ තමයි සමහරලාට ඔබේ ජීවිතයේ තුල සිද්ධ වෙන හැම දෙයක්ම ධර්මය තමයි. කර්මය ලෙසින් පැමිණෙන්නේ ධර්මයම තමයි. දැන් ඔබට අද අසත් ධර්මයක් හැටියට පෙනෙයි. ඇය අනියම් සම්බන්ධතාවය පැවැත්වීම නිසා වෙච්ච විපාකයක් හැටියට ඔබ හැමෝම දකි. ඇත්තටම ඇයට ඒ වෙච්ච නරක දේම තමයි ඇගේ ජීවිතයේ මේ කර්මය කඩා ගන්න ඇයට ඉවහල් නිසා ඇගේ හිතන ක්‍රමය වැරදියට ජීවිතේ තවත් කෙනෙක් දකින ක්‍රමය වෙනස් කරන්න ඇයට පුළුවන් උනේ ඇයට සිද්ධ වෙච්ච මේ දේ නිසා. එතකොට එතනක් තියෙන්නේ අපි නොදැක්කට එතනක් ධර්මය තියෙනවා. සමහර වැරදීම් තුල අපිට ධර්මය අරගෙන එනවා. අන්නේ වැරදිච්ච තැන අපිට නිවැරදිතාවයෙන් යුතුව අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි විමසලා බැලුවොත් තමයි අපිට ඇත්තටම නියම දුක සහ දුකට හේතුව සහ නැති කරන විදිහ අපිට දැනෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ. එහෙනම් අදට අපි මේ පුංචි උදාහරණෙත් එක්ක ඕගොල්ලන්ට පොඩ්ඩක් හිතන්න පුළුවන්. දැන් ඉස්සරහට යන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝගේ ජීවිතේත් මෙන්න මේ කර්මය කඩනකොට මේ නිකන් ළඟ පේන තැන හිතන්න නැතුව ඊට වඩා ඉස්සරහට පරම්පරාවක් දෙකක් හරි පස්සට බලලා ඒගොල්ලෝගේ ජීවිත තුලත් ඔයාගේ ජීවිතය තුල තියෙන දේවල් මොන විදිහට තිබුණාද? ඒගොල්ලෝ මොන විදිහට වැඩ කරගෙන ගිහලා ඒගොල්ලන්ට මොන වගේ දෙයක් හිමුණාද? ඔයා දැන් මොකද කරන්න ඕන? ඔයා විසින් මොන වගේ දෙයක් අලුත් විදිහට මේ ජීවිතේ ඉස්සරහට ඒ තියෙන හැම දෙයක්ම නැති කරගෙන හරි ක්‍රමයට ජීවිතය ගෙනියන්න මොකද මම කරන්න ඕනේ කියලා ඕගොල්ලන්ට යම් අදහසක් හිතට අන්න ඒකත් එක්ක ජීවිතේ ඉස්සරහට යමු. අපි තවත් වෙනත් කාරණාවක් සම්බන්ධයෙන් ඊළඟ දවසේදී කතා කරමු. කොටස් මොකද මේක නැත්තම් ඔක්කොම එකට කිව්වොත් ඔයාලට ජීවිතේ ඇත්තටම කර්මෙන් ගැලවෙන්න බෑ. ඇලවෙන්නම තමයි වෙන්නේ. එහෙනම් ගිහින් එන්නම් හැමදාම වගේ හදවතින්ම ආදරේ.